අයිබෝවන් මිත්‍රවරුනි, චතුර්විධ ආහාර පිළිබඳව කතා කරන අපේ වීඩියෝ මාලාවේ පළමු පියවරේදී අපි කතා කළා කබලින්කාර ආහාරය හෙවත් පංචස්කන්ධයේ පැවැත්ම පිණිස එහෙමත් නැතිනම් අපේ ශරීරයේ පැවැත්මම අරමුණු කොටගෙන මුඛය මගින් ද්‍රව්‍යමය වශයෙන් හෝ ද්‍රවමය වශයෙන් ගනු ලබන ආහාර පිළිබඳව. එහිදී අපි ඉගෙන ගත්තා ආහාර ගත යුත්තේ රසය පිණිස නොව ජීවිතය පවත්වා ගැනීම පිණිස බව. අද අපි සාකච්ඡා කරන්නේ ඊට වඩා සියුම් නමුත් අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම පාලනය කරන අපි තප්පරයක් පාසා ගන්නා දෙවන ආහාර කාණ්ඩය පිළිබඳවයි. ඒ තමයි පස්ස ආහාරය. සරලවම මේ ගැන ඔබට කිවහොත් ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස යන ඉන්ද්‍රියන් බාහිර ලෝකය සමග ගැටීමෙන් ඇතිවන ස්පර්ශය තමයි පස්ස ආහාරය ලෙස හඳුන්වන්නේ. තථාගතයන් වහන්සේ පුත්තමංස සූත්‍රයේදී මේ පස්ස ආහාරය උපමා කළේ ඊටමත් සංවේදී උදාහරණයකට. ඒ තමයි සම නැති ගවයෙක්. මිත්‍රවරුනි, ඔබ හොඳින් තේරුම් ගන්න. මෙතන සම නැති ගවයෙක් උපමාවට ගැනීමෙන් අදහස් කරන්නේ ඉන්ද්‍රිය සංවරයේ බිඳුණු පුද්ගලයා යන්නයි. එහෙමත් නැතිනම් සීලෙන් දුර්වල වූ තැනැත්තා යන්නයි. බලන්න, ගවයාගේ ශරීරයට තිබෙන එකම ආරක්ෂාව වැස්ම තමයි උගේ සම. එය අහිමි වූ කල බිත්තියකට එහෙමත් නැතිනම් පවුරකට මෙම සත්වයා ස්පර්ශ වුවහොත් පවුරේ සිටින සතුන් පැමිණ ගවයාගේ මාංශ අනුභව කරනවා. එවිට ගවයා පීඩාවට දුකට පත්වනවා. තවත් අවස්ථාවක මෙම ගවයා පවුරේ සිටින සත්වයන්ගෙන් බේරීමට ගසකට ස්පර්ශ වී සිට ගන්නවා. ගවයාට ගැලවීමක් නම් නැහැ. ගසේ සිටින සතුන් පැමිණ ගවයාගේ මාංශ අනුභව කිරීමෙන් ගවයා පීඩාවට දුකට පත්වනවා. පවුරේත් බිත්තියේත් ගසේත් සිටින සත්වයන්ගෙන් බේරීමට ගවයා දියට බසිනවා. එය සහනයක් වේවියයි සිතා. ඒත් ජලයේ සිටින මාළුන් ආදී සතුන් ගවයාගේ මස් අනුභව කරනවා. එවිට ගවයා නැවතත් දුකින් දුකටම පීඩාවෙන් පීඩාවටම පත්වනවා. අපිත් අන්න එහෙමයි. ඇසට පෙනෙන රූපයක්, කනට ඇහෙන ශබ්දයක්, නාසයට දැනෙන සුවඳක්, දිවට දැනෙන රසයක්, ශරීරයට දැනෙන පහසක්, මනසට දැනෙන අරමුණක් පාසා සැප හෝ දුක්ඛ ස්වરૂපයෙන් අපි පස්ස ආහාරය වැළඳ ගන්නවා. අපි මේ ස්පර්ශයන් හරහා ලෝකේ වැළඳගන්නේ සතුටක් බලාපොරොත්තුවෙන් වුණත් ඇත්තටම සිදුවන්නේ తాවකාලික ආස්වාදයක් පමණක් ලැබීමක්. ඔබට දැන් පැහැදිලි භවගාමීව දුක් සහිත සසරට නැවත නැවත ඇද වැටීමට මෙම පස්ස ආහාරය හේතු වනවා. Imagine becoming a doctor, buying a luxury car, building a beautiful house, and traveling the world with my perfect බලන්න මේ තරුණිය. මෙතන සිටින සමහර පිරිමින් ඇය දෙස රාගයෙන් බලනවා. සමහර පිරිමින් යහළුවෙක්, හිතවතියක්, නැගණියක් දෙස බලන සිතුවිල්ලෙන් බලන්න පුළුවන්. ඊළඟ අවස්ථාවත් බලන්න. පෙර පරිදිමයි මෙම අවස්ථා දෙකේදීම ඇසින් දැකීම කියන ස්පර්ශය හෙවත් පස්සය තමයි ආහාරය වී තිබෙන්නේ. ඇසට පෙනෙන රූප වගේම අනෙක් අවස්ථාවලදීද નિરાයාශයෙන්ම මනස තුල සංස්කාර රැස් වෙනවා. මතක තබා ගන්න, මේ ජීවිතයේ පැවැත්ම පිණිස ගනු ලබන කබලින්කාර ආහාරය වගේ නොවේ. ස්පර්ශය හෙවත් මේ පස්ස ආහාරය වැරදුනොත් සසරම් වරදින බව මතක තබා ගත යුතුයි. සම නැති ගවයාට ආරක්ෂාවක් නොමැත්තේ වගේම ඉන්ද්‍රිය සංවරය නොමැති ශීලයෙන් දුර්වල තැනැත්තා ලෞකික වශයෙන් වගේම සංසාර ගමන තුලත් අසරණ වන බව හොඳින් මතක තබා ගත යුතුයි. පුත්තමංස සූත්‍රයේ සඳහන් සිව්වැදෑරුම් ආහාරයේ දෙවන ආහාර කාණ්ඩය හෙවත් පස්ස ආහාරය පිළිබඳව තමයි අපි අද කතා කළේ. මේ පිළිබඳව ඔබ සතුවත් කරුණු ඇති. ඒ අදහස් ගොඩක් ආදරෙන් බලාපොරොත්තු වෙනවා. මෙහි සඳහන් කරුණු ඔයාටත් වැදගත් වුණා නම් වීඩියෝවට ලයික් එකක් දාන්නත්, ධර්ම දානයක් විදිහට යහළුවන් අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.